මේ මනුස්ස ජීවිතයක් හැමදාම හම්බෙන්නේ නෑ. ඒක හරි දුර්ලභ වස්තුවක්. ලැබුණත් බුද්ධාන්තරයක ලැබෙනවා කියන එක පරම දුර්ලභයි. එහෙම ලැබුණත් අංග ප්‍රත්‍යංගයන් නිරෝගීව ලැබෙනවා කියන එක තවත් දුර්ලභයි. අපි ඔය ඔක්කොම ලබා ගත්තා. සියල්ලම සම්පූර්ණයි. මනුස්ස ජීවිතයක් බුද්ධාන්තරයක ලැබිලා මිත්‍යා දෘෂ්ටික නොවි අංග ප්‍රත්‍යංග හොඳට ලැබිලා. සංසාරේ පුරාම අපි හුඟක් වැඩ කළා. එදිනෙදා වැඩ කී අපි ජීවත් වුණා. අදත් එහෙම සමහර අය ඉන්නවා. කොච්චර පින් කරන්න තිබුණත්, කොච්චර ගුණ පුරන්න තිබුණත්, බණ අහන්න දන් දෙන්න තිබුණත් ඒ අයට වෙලාවක් නෑ. ඒ අය කියන්නේ කොහෙද වෙලාව? හරියට වැඩ කියලා. අපිත් සංසාරේ හිම ඉඳලා තියෙනවා. ඒකයි මෙච්චර කල් මේ සංසාරේ අපි පරක්කු වෙලා තියෙන්නේ. සසර පිළිබඳව දන්නේ නෑ. දන්නව නම් මොහොතක්වත් මෙහෙම ඉන්නේ නෑ. ඒ තරම්ම සංසාරේ භයානකයි. අද මෙතන මැරිලා හෙට ඊටාම දුක්ඛදායක තැනක ඉපදෙන්න වෙනවා. ඒකෙන් අත මිදෙන්නයි ලෞතර බුදුරු පාර කියලා දෙන්නේ. බුදුරජාණන් වහන්සේලා ලෝකෙට පහළ වෙන්නෙම අපි අකුසලයෙන් මුදවලා කුසලෙහි පිහිටන්න. අකුසලයෙන් මුදවලා කුසලයේ පිහිටවන්න බුදුරු අපිට අනුශාසනා කළා. ඒ අනුශාසනාව අපි තාම පිළි අරන් නැත්තම් අපි තාම භාග්‍යතුන් වහන්සේට කීකරු වෙලා නැහැ. තාම කීකරු වෙලා නැත්තම් අපි තාම භාග්‍යතුන් වහන්සේ සරණ ගිහිල්ලා නැහැ. ඒ කියන්නේ තාම අපි බෞද්ධ වෙලා නැහැ කියන එකයි. අපිව සංසාරයෙන් එතරට අරගෙන යන්නේ දහම. ඒ දහම බොහෝ දෙනාට බෙදනවා කියන එක මහා සත්පුරුෂකම. මේ භයානක සංසාරයෙන් අපිව ගොඩ ගන්නවන යම් කෙනෙක් අපි ඒ අයට කොයිතරම් උපකාර කරන්න ඕනද, සලකන්න ඕනද, කෘතගුණ වේදී වෙන්න ඕනද? එහෙමනම් මේ ධර්ම රත්නයේට අපි කොයිතරම් ගරු කරන්න ඕනද, කීකරු වෙන්න ඕනද? සසරින් එතර යන මඟ ඒක කියලා දුන්නේ බුදුරජාණන් වහන්සේ. ආන්ගේ ධර්මය තව එක්කෙනෙකුගේ දෙන්නෙකුගේ හිත ඇතුලේ පැල කරන්න අපිට පුළුවන් වුණා. 7-8-10 දෙනෙක් ධර්ම මාර්ගයට ගන්න පුළුවන් වුණා. 10-15 දෙනෙක් ධර්මයට යොමු කරලා නිවැරදි කරන්න පුළුවන් වුණා. අපි වාගේ කල්යාණ මිත්‍රයෝ එහෙම වුණොත් ලෝකෙ හොයන්න හරි අමාරු වෙනවා. ඒ වුණාට මේ ධර්මය ලෝකෙ පුරා ව්‍යාප්ත කරන්න, මිනිස් හදවත්වල පැල කරන්න